අයිබෝන් ප්‍රවල් තිසිලා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා قرب سيدي لبيك قلبي في المدينة وجد السكينة قال يا نبينا السلام ලෝපුරා සිටින මුස්ලිම් ජනතාවගේ රාමදාන් මාසය ගිය 18 වෙනිදා ආරම්භ වුණා. نبينا السلام ලස්සන මාසයක් ලස්සන දවසක්. ඉතින් මේ මාසය ගැන විශේෂයෙන් කතා කරොත් මේ نهلا قد طال الشوق إليك වීඩියෝ එක තියෙනවා YouTube channel එකේ. ඉතින් ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. Travel with Sisila ජීවිතයේ නිදහස මුක්ති විඳින්න සමාන ධර්මයේ අසිරිය දකිමින් සැරි සරන්නෙකුගේ චාරිකාව. අයිබෝන් travel with තිසලා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් කොහොමද ඔයාලට? ඉතින් මම හිතනවා ඔයාලා සතුටින් ඇති කියලා. ඉතින් ලස්සන මාසයක්, ඉතින් ලස්සන දවසක්. ඉතින් 2026 විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ මාසේ ලස්සන මාසයක් කියන්නේ හේතුව මොකද මේ ලෝපුරා සිටින මුස්ලිම් ජනතාවගේ නෝම්බි එහෙම නැත්නම් රාමදාන් කාලය රාමදාන් මාසය ඉතින් ගියේ 18 වෙනිදාන් ආරම්භ වුණා. ඉතින් ඒක මාසයක් පුරා පවතිනවා. ඉතින් මට හිතුණා මේ සම්බන්ධව ලස්සන වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ travel with තිසලා YouTube channel එක මේ වෙනුවට subscribe කරලා නැත්නම් subscribe කරන්න, යාළුවන්ට share කරන්න, අලුත් වීඩියෝ අනිවාර්යෙන් දානවා ඔයාලට. ඒ වගේම Facebook TikTok use කරනවා ඔයාලා ඒවට කියලා page වලට ගිහලා මාව follow කරන්න. ඉතින් එහෙනම් අපි මේ ගිහිල්ලා බලමු කොහොමද වෙන්නේ කියලා. ඉතින් අද විශේෂයෙන් කියන්න ඕනේ මමත් අද මම ඇතුළු අපේ ටීම් එකේ ඉන්න අපේ කට්ටිය ඉන්නවා. නෝම්බි අරින්න දැන් මුස්ලිම් ජනතාවගේ නෝම්බි අරිනවනේ. ඉතින් මේ නෝම්බි අරින ටයිම් එකට ඉතින් අපිත් අද සහභාගී වෙනවා. අපි ගිහිල්ලා බලමු නේද මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඔයාලා මම පෙන්නන්නම්කෝ. ඉතින් මේක අලුත්ම අත්දැකීමක්. ඒතර මේ හරිම ලස්සනයි. අපි ගිහිල්ලා බලමු එහෙනම්. බලන්න. ඉතින් දැන් ටික ටික අර අතරින් පේනවා ඇති. කට්ටිය එනවා. තව කට්ටියක් එතන වතුර බෝතල් සම්පූර්ණ කරනවා. තව කට්ටියක් එතන අර ඉතිකොල එලනවා. ඊට පස්සේ මෙතනින් ගත්තොත් එහෙම මෙතනින් තව කට්ටියක් කෑම පැක් කරනවා. අන්න බලන්න අර බකට් වලට දාගෙන මේ විදිහට අර හරි පිරිසුදුව මේ කට්ටිය ලස්සනට වැඩේ කරනවා. හරිම පිළිවෙලයි. ඉතින් අද ඉරිදා. ඉතින් අද ගොඩක් කට්ටිය මෙතනට මේ එනවා. මේ පැත්තෙන් බලනවා. මේ පැත්තෙන් ගත්තොත් එහෙම මේ පැත්තෙන් මේ පේනවනේ. ඉතින් අපි අද මෙතෙන්ට සම්බන්ධ වෙනවා. පේනවනේ. ඉතින් වෙලාව නම් තියෙනවා. ඉතින් වෙලාව 4:35යි. ඉතින් මේක හරිම අත්දැකීමක්. ගිය අවුරුද්දේ වීඩියෝ එකක් ගෙනාවා මේ සම්බන්ධව. ඉතින් මේ දෙවෙනි වීඩියෝ එක ඉතින් අපි ලංකාවේ නම් ගොඩක් වෙලාවට මේ වගේ දෙයකට සම්බන්ධ වීමේ ප්‍රවණතාවය අඩුයිනේ. රාජකාරියත් එක්ක ඕලෙමට සම්බන්ධ වෙනවා. ඒ ඉතින් ඔන්න දැන් අපිත් මෙතනින් ඉඳගත්තා. ඔන්න බලන්න. ඉතින් ඔන්න දැන් අපිත් මෙතනින් ඉඳගත්තා. ඔන්න බලන්න. पहले लिए पहले साढ़े चारिए बजे कल 4:30
डबल नजर में दो हैंड गाला नजर दे ओके इधर आ जाओ भाई जो खेतो वो कभी पर के नजर दे आप लोग इसका लास्ट में जाओ इसका लास्ट में जाओ